හරි මුලින්ම අපිට කතා කරන්නේ සයින් වේව්ස් ගැන. සයින් වේව්ස් ගත්තාම ඉතින් ඒක සයින් ආකාර විදිහට තමයි යන්නේ. ලොකුවට විස්තර කරන්න දෙයක් නැහැ. මේක තමයි peak voltage එක. කාලයත් එක්ක මේකේ voltage එකේ දිශාව කියන්නේ voltage එකේ දිශාව කියන්නේ negative ද positive ද කියන එක වෙනස් වෙනවා. ඉතින් මම උදාහරණයක් විදිහට සයින් වේව්ස් ගන්න. ඉතින් සයින් වේව්ස් එක අපිට දැන් මේ මොන වේව් එකක් අපිට කාලයේ ශ්‍රිතයක් විදිහට ලියන්න පුළුවන්. සයින් වේව් එක කාලයේ ශ්‍රිතයක් විදිහට ලියපුවාම අපිට එන්නේ vt සමානයි vp sin omega t plus හරි. මේක තමයි අපි කාලයේ ශ්‍රිතයක් විදිහට ලියපුවාම සයින් වේව් එක කාලයේ ශ්‍රිතයක් විදිහට ලියපුවාම එන්නේ. ඉතින් මම ෆ්‍රීකවන්සි එක ගැන වැඩි එහෙම කතා කරන්නේ නැහැ. ෆ්‍රීකවන්සි එක ගැන, පීරියඩ් එක ගැන, මේ ඔමේගා කියන්නේ ඇන්ගියුලර් වෙලොසිටි එක ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒවා සාමාන්‍ය දේවල් හැමෝම දන්නවා. ඉතින් මෙහෙම තමයි සයින් වේව් එක අපිට ෆන්ක්ෂන් එක ලියන්න පුළුවන්. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් mean value එක. ඉලෙක්ට්‍රිකල් සිග්නල් එක mean value එක. ඒ කියන්නේ V average value එක. දැන් මේක voltage signal එක යන්නේ. ඉතින් අපි මෙතන බලන්නේ V average voltage එක. අපිට average voltage එක බලන්න පුළුවන් මෙන්න මෙතන හම්බෙන මුළු වර්ගඵලය. මේ ටිකේ මුළු වර්ගඵලය මේ ටික කාලයෙන් බෙදුවාම average voltage එකක් හම්බෙනවා. ඉතින් අපිට ඒක හොයාගන්න පුළුවන් එකයට T අපි අනුකරණය කරන්න ඕනේ මේ ෆන්ක්ෂන් එක. අපි අනුකරණය කරලා තමයි මෙතන වර්ගඵලය හම්බෙන්නේ. මේ ටික වර්ගඵලය හම්බෙන්නේ ඒක කාලයෙන් බෙදෙනවා. ආවර්ත කාලයෙන් බෙදෙනවා. අපි ඉතින් සයින් වේව් එකට මේ ඉන්ටග්‍රේෂන් එක කරොත් අපට ලියන්න පුළුවන් VAVG සමානයි මේ ඉන්ටග්‍රේෂන් එක සයින් වේව් එකට කරද්දී VP sin omega t. අපි විතර phase difference එක සලකන්නේ නැහැ. මෙතන අපි බිඳුවේ ඉඳන් පටන් ගන්නවා. මොකද ගාන හදන්නේ AC විදිහට. ඊට පස්සේ VP sin omega t. අපිට මේක ඉන්ටග්‍රේෂන් එක කෙලින්ම මෙහෙම ලියන්න හැකි. VP එළියට ගන්න පුළුවන්. VP ඔමේගා මෙතනින් එළියට ගත්ත හැකි. sin ගේ අවකලනය ඍණ cos omega t. ඊට පස්සේ අපිට කෙලින්ම දාන්න පුළුවන් V average එක VP omega අපි දාමු ඍණ cos omega t ඍණ cos omega t ඍණ cos බිඳුව. දැන් අපට මෙතන t කියන්නේ ආවර්ත කාලය. අපිට t ආවර්ත කාලය අපිට මෙහෙම ලියා ගන්න පුළුවන්. t සමානයි ආවර්ත කාලය කියන්නේ එක සර්කල් එකක්. දැන් මේ මෙතන තියෙන එක සර්කල් එකක් යන්න ගත වෙන කාලෙනේ. එක සර්කල් එකක් යද්දී අපි දන්නවා අපි ගිහිල්ලා තියෙනවා 2π දුරක්. 2π දුරක් ගිහිල්ලා තියෙනවා. ඒක මොන වේගකින්ද ගිහිල්ලා තියෙන්නේ? angular velocity එක omega. මේක තමයි අපේ ආවර්ත කාලය. අපි ඉතින් t ට ආදේශ කරලා බලනවා 2π omega. එහෙම ආදේශ කරොත් අපිට එහෙම ආදේශ කරොත් එනවා
cos. මට පොඩි වැරද්දක් වුණා මෙතන t නෙවෙයි එන්න ඕනේ v average. ඒතර cos 2π ගේ අගේ ඍණ 1 මෙතන ධන 1. අපිට එනවා මෙතන v average සමාන බිඳුවයි. ඒ කියන්නේ sin wave එක. sin wave එකක average voltage එක අපිට සලකන්න වෙන්නේ බිඳුවයි කියලා. ඒක සරලව කිව්වොත් sin wave එක මෙහෙම යනවා. මෙතන average අගයක් ගන්න කිව්වොත් අපිට මෙන්න මේ අගයන් දෙක එකතු කරලා t ගෙන් බෙදන්න ඕනේ. මේ අගයන් දෙකට එන්නේ මේ අගයන් දෙක මෙතන ප්ලස් අගයක් මේක මයිනස් අගයක්. මේ දෙක එකතු කරනවා බිඳුවයි. ඒ හින්දා average value එක බිඳුව වෙනවා sin wave එකක. ඊට පස්සේ අපිට හොයන්න තියෙන්නේ RMS value එක. RMS කියන්නේ root mean square value එක. ඊළඟට v average එකට පස්සේ ගොඩක් අය බලන දේ තමයි VRMS කියන්නේ. RMS කියන්නේ root mean square value එක. root mean square value එක කියන්නේ mean එකේ VRMS කියන්නේ root mean square. මෙන්න මේ v average ගේ වර්ගයේ වර්ගමූලය. ඒක තමයි අපි කරව RMS අගය කියන්නේ. ඉතින් RMS අගය කියන්නේ මොකක්ද කියලා සරලව RMS අගය කියන්නේ පහදන්න AC power circuit AC circuit එකක් තියෙනවා. ඒ AC circuit එකෙන් වෙනවා යම්කිසි heat dissipation එකක්. ඒ කියන්නේ AC circuit එක මොකක් හරි power එකක් use කරනවා. ඒ power එකම ඒ heat dissipation එකට සමානව heat dissipation එකක් තියෙන DC circuit එකක් තියෙනවා. මෙන්න මේ DC circuit එකට අපි සපයන්න ඕන DC voltage එක තමයි අපි VRMS කියන්නේ. ඒ කියන්නේ සරලව කිව්වොත් මේ AC circuit එකේම AC circuit එකේම heat dissipation එකට සමාන heat dissipation එක ලබා දෙන DC circuit එකට අපි ලබා දෙන්න ඕනේ voltage එක තමයි VRMS කියන්නේ. ඉතින් අපි මෙතන මුලින්ම sine wave එක VRMS මුලින්ම හොයාගමු. ඉතින් VRMS හොයන්න අපි මුලින්ම බලන්න ඕනේ ඒ AC power AC circuit එකේ power එක. අපට සාමාන්‍යයෙන් AC එකක voltage එක time එකත් එක්ක ඇඳුත් අපිට මෙහෙම එකක් අඳගන්න පුළුවන්. මෙහෙම වගේ ශ්‍රිතයක් එනවා. ඒත් අපි බැලුවොත් v වර්ගය time එකත් එක්ක කොහොමද වෙනස් වෙන්නේ? v වර්ගය time එකත් එක්ක වෙනස් වෙන්නේ v වර්ගය කියන්නේ අපිට නෙගටිව් පැත්තක් ගන්න බෑ. ඒ හින්දා මෙහෙම පොසිටිව් විදිහටම v වර්ගය වෙනස් වෙවි යනවා. ඊළඟට අපිට ඕන සමීකරණ තමයි p power එක. power එක අපි ලියන්නේ v වර්ගය බෙදීම r කියලා. ඉතින් මෙතන අපි v වර්ගයට ගන්න මොකද්ද? AC circuit එකේ v වර්ගයට ගන්න v වර්ගෙත් වෙනස් වෙන v වර්ගයක් තියෙනවා. මේ v වර්ගය හැම වෙලේම වෙනස් වෙනවා. අපිට මේ v වර්ගයේ මේ v වර්ගය නෑ ඒක ඕනේ. හරි. ඉතින් අපිට මේකේ power එක හොයන්න නම් මේ v වර්ගයේ average අගයක් අපිට ගන්න වෙනවා. මේ v වර්ගයේ average අගය. එතකොට අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි v වර්ගයේ average අගය v ගේ average අගයේ වර්ගයට සමාන වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ v වර්ගයේ average එක අපි මෙහෙම v වර්ගයේ average එක
v average එකේ වර්ගයට. මොකද මේ sin angle එක ගත්තොත් අපි v average එක වෙන්නේ බිඳුවයි. බිඳුවේ වර්ගය සමාන වෙන්නේ v වර්ගයේ average එකට. v වර්ගයේ average එක මේ කොහේ හරි තමයි තියෙන්නේ. අන්න ඒ දෙකේ වෙනස අපි මුලින්ම අඳුරගන්න. ඉතින් අපි බලමු මේකේ v වර්ගයේ average එක calculate කරගන්න කොහොමද කියලා. v වර්ගයේ average එක අපි calculate කරන්නේ v වර්ගය කාලෙන් බෙදනවා. ඒ කියන්නේ අපට එනවා ඒ කියන්නේ t ගේ v වර්ගය. v වර්ගය කියන්නේ v කියන්නේ vs given time එක v කියන්නේ vp sin omega t ඒකින්ද අපි vp ගේ වර්ගය sin වර්ගය omega t අපිට මේක ඉන්ටග්‍රේට් කරන්න ඕනේ v වර්ගයේ ඇවරේජ් එක හොයන්න. මේක අපි v වර්ගයේ ඇවරේජ් එක කියලා දානවා. මේක ඉන්ටග්‍රේෂන් එක මම ලොකුවට කරන්න බලාපොරොත්තු වෙන්නේ මේක දිග හින්දා ගොඩක් දිගක් නෑ මේ වීඩියෝ එක දිග නිසා හින්දා මම කට් කර කරන්නේ මොකද මේක වීඩියෝ එක පුළුවන් තරම් ෂෝට් කරන්න ඕනේ. ගොඩක් අයට ඉතින් මේක ඉන්ටග්‍රේෂන් එක ඕනෙත් නෑ. ඒ හින්දා අපි මේක ලියන්න පුළුවන්. VP තේජල ගන්නවා. මේක ඉතින් කරන්න ඕන නම් අපිට මෙහෙම ලියුවා කියන sin වර්ගය omega t කියන එක අපට එක ඍණ cos 2 omega t බෙදීම 2 කියලා ලියලා මේක ඉන්ටග්‍රේට් කරන්න පුළුවන්. ඉන්ටග්‍රේට් කරගෙන යද්දී අපට එන්නේ අපි ඉන්ටග්‍රේට් කරලා මේ t වෙනුවට ආදේශ කරන්න ඕනේ කලින් වගේම 2 pi omega ආදේශ කරන්න ඕනේ කලින් වගේම ඒක ආදේශ කරපුවම ඔයගොල්ලෝ නිකන් ඉන්න කාට බලන්න බලන්න නම් කැපිලා ගිහිල්ලා අපිට එනවා v වර්ගයේ ඇවරේජ් එක එනවා v වර්ගයේ p බෙදීම 2ක්. ඊට පස්සේ අපි මේක පවර් එක ගැන සැලකුවොත් පවර් එක p කියන්නේ p සමානයි v වර්ගය බෙදීම r. එතකොට මේ AC සර්කිට් එකෙන් අපට ඩිසිපේට් වෙන හීට් එක අපිට ලියන්න පුළුවන් v වර්ගයේ ඇවරේජ් එක බෙදීම RL කියන්නේ load resistance එක. load එකේ resistance එක. ඉතින් අපිට මේක ලියන්න පුළුවන් v වර්ගයේ p බෙදීම 2යි RL. මේක අපිට සමාන වෙනවා අපි DC සර්කිට් එක. මම කියන්නේ DC සර්කිට් එකක power dissipation එකට සමාන වෙනවා. අපි ඒ DC සර්කිට් එකට දාන වෝල්ටේජ් එක තමයි අපි RMS කියලා සලකන්නේ. එතකොට VRMS ගේ වර්ගය බෙදෙනවා RL වලින්. එතකොට අපිට තේරෙන්නේ RL ට RL කපන්න පුළුවන්. RL ට RL කපලා දාපුවාම මෙතන එන්නේ VRMS වර්ග මූලය ගත්තාම අපට එන්නේ VRMS equals VP over මෙන්න මේක හැබැයි මතක තියාගන්න මේක එන්නේ sin waves වලට. අපට හැම වෙලෙම ඔයාලට ඕනම වේව් එකක් දුන්නොත් ඔයාලට VRMS හොයාගන්න පුළුවන්. ඒ VRMS හොයාගන්නේ ඕනම වේව් එකක් දුන්නොත් අපි කලින් කතා කළා වගේ VRMS එකක් දුන්නොත් අපිට කෙලිම ගන්න පුළුවන් ඒකයට t v වර්ග t මේකේ වර්ග මූලය. සෝරි මෙතන ඉන්නේ v වර්ග t නෙමෙයි v t වර්ග. v t වර්ග dt. හරි ඊළඟට අපිට කතා කරන්නේ ස්ක්වයර් වේව්ස් ගැන. ස්ක්වයර් වේව්ස් සාමාන්‍යයෙන් එක විදිහ තියෙනවා. ඉතින් ඕන විදිහකට එන්න පුළුවන්. ස්ක්වයර් කියන්නේ රෙක්ටැන්ගුලර් වේව්ස්. ඉතින් අපි මෙන්න මේ වේව් එකක් සැලකුවොත් මේකට කියන්නේ පල්ස් විඩ්ත් එක කියලා. මේ සිග්නල් එක එන්නේ
සමහරට මෙන්න මේ ටයිම් එකට අපි කියනවා on time මේකට කියන්නේ off time එක එක වචන තියෙනවා ඕ මාක් මේකට මාක් කියලා කියනවා මේ ටයිම් එකට ස්පේස් කියලා කියනවා ඉතින් එහෙම එක එක වචන තියෙනවා කොහොම හරි මේ වල ඔයාලා දැනගන්න ඕනේ ඇවරේජ් වෝල්ටේජ් එක මේකේ මනින්නේ වර්ගඵලය කාලයෙන් බෙදලා ඒ වගේම තමයි ඒ කියන්නේ වර්ගඵලය V average එක කියන්නේ වර්ගඵලය මොකද්ද වර්ගඵලය මෙන්න මේ කැලේ විතරනේ වර්ගඵලය දෙන්නේ ඒ කියන්නේ on time එක t on time එක නෙමෙයි mark time එක කියලා කියමු mark time එක ಗುಣ කරනවා මෙන්න මෙතන peak voltage එකේ Vp ඊට පස්සේ අපිට හිතන්න පුළුවන් කාලය කියන්නේ මොකද්ද කාලය කියන්නේ මේ on time එකේ off time එකේ දෙකේම එකතුව ආවර්තයක් සම්පූර්ණ කරන්නේ මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතනදී එක ආවර්තයක් සම්පූර්ණ කරන්නේ එතන තමයි ආවර්ත කාලය තියෙන්නේ ඒ කියන්නේ ආවර්ත කාලය කිලිම t අපට ඇවරේජ් වෝල්ටේජ් එක ස්ක්වයර් එක මෙන්න ගන්න පුළුවන් ඊළඟ වැදගත් දේ තමයි මේක on off කරලා තියෙන රේෂියෝ එක. ඒ කියන්නේ on කරලා තියෙන ටයිම් එකේ off කරලා තියෙන ටයිම් එකේ රේෂියෝ එක අපිට ගන්න පුළුවන් on කරලා තියෙන off කරලා තියෙන ටයිම් එක නෙමෙයි on කරලා තියෙන ටයිම් එක මුළු ආවර්ත කාලය රේෂියෝ එකක් විදිහට ලියන්න පුළුවන්. ඒ කියන්නේ on කරලා තියෙන ටයිම් එක t mark ටයිම් එක මුළු ආවර්ත කාලයෙන් බෙදලා ලියන්න පුළුවන් අපිට. ඒක වෙන්නේ ඩියුටි සයිකල්. ඔය මෙන් ගන්න ඩියුටි සයිකල් කියලා. ඊට පස්සේ තමයි රෙක්ටැන්ගුලර් වේව් එකක අපට රෙක්ටැන්ගුලර් වේව් එක අපට රෙක්ටැන්ගල් හරි ස්ක්වෙයාර් වේව් එක හරි අපට RMS වැලියු එක කියන්නේ ඩියුටි සයිකල් එකේ වර්ගමූලය මේක ගුණ කරන්න ඕනේ පීක් වෝල්ටේජ් එකේ මෙන්න මේක තමයි අපිට RMS එක ගන්න තියෙන්නේ මේ ස්ක්වෙයාර් වේව් එකක හරි රෙක්ටැන්ගුලර් වේව් එකක හරි ස්ක්වෙයාර් වේව් එක කියන්නේ මෙතන on time එකයි off time එකයි සමානයි on time එකයි off time එකයි සමානයි නම් මෙතන අපිට රෙක්ටැන්ගුලර් මම මෙතන මේ ස්ක්වෙයාර් වේව් එක RMS හඳිනවා ස්ක්වෙයාර් වේව් එක on time එකයි off time එකයි සමානයි නම් on time එක අපි tm කියලා ගත්තොත් අපිට t මුළු ආවර්ත කාලය වෙන්නේ tm වගේ දෙකක් ස්ක්වෙයාර් වේව් එකක නම් එතකොට අපිට කෙලින්ම vrms ගත්ත හැකි vp බෙදීම මූල 2 කියලා ඊළඟට අපිට මොකද තියන්න තියෙන්නේ එක වේව් ෆෝම්ස් වල average voltage එකයි RMS voltage එකයි ඉතින් මම මේක ඔයගේ නෝට් එකම තමයි බලව කරන්නේ මේ නෝට් එකේ මම හිතලා තියෙනවා මේ average voltage ටිකයි මේකේ graph එකක් ඇඳලා තියෙනවා ඒක පොඩ්ඩක් බලගත්තොත් හොඳයි මට තව දෙයක් කියන්න තියෙනවා මෙතන ස්ක්වයර් වේව් එකයි රෙක්ටැන්ගුලර් වේව් එකයි මට කියන්න දෙනවා ඇවරේජ් වෝල්ටේජ් එක අපිට ස්ක්වයර් වේව් එකකම ගන්න පුළුවන් ඇවරේජ් වෝල්ටේජ් එක රෙක්ටැන්ගුලර් වේව් එකට මොකද නෑ රෙක්ටැන්ගුලර් එකකට ගන්න පුළුවන් මේකෙන් ගන්න පුළුවන් ස්ක්වයර් වේව් එකේ ඇවරේජ් වෝල්ටේජ් එක මම කලින් RMS එක ගත්තා වගේම මොකද tm mark time එක හැම වෙලේම full period එක වගේ භාගයක් ඒ කියන්නේ mark time එකේ දෙගුණයක් තමයි period එක වෙන්නේ. ඉතින් මෙතන 2යි tm කියලා දාලා යටට මෙන්න මේ ගැඹුරු උත්තර ගන්න පුළුවන්.